තුනක් තියෙනවා. මේ එකක්. මේ අනිත් එක. මේ අනිත් එක. හරිද? එකම ඇඳුමෙන් ටී-ෂර්ට් තුනක් තියෙනවා. ඉතින් මේ තුනම මං හොදා අඳිනවා. එකක් වෙලාවකට මං අඳිනවා, අනිත් එක තව වෙලාවකට අඳිනවා. එකක් වේලෙනකොට එක අඳිනවා, එක ගලවලා නාලා තව එකක් අඳිනවා. උඹලා මට කියලා තියෙනවා මං දත් මදින්නේ නැහැ කියලා. මං හිතන්නේ දත් මදින්නේ දත් මදින්නේ බ්‍රේකින් පවුඩර් වලින්. පොඩ්ඩක් හිටපල්ලා. බලපල්ලා. මේ වගේ මං දත් මදින්නේ. මේවත් එක්ක ලුණු කවලම් කරලා මේකට ඊනෝත් දාලා තියෙනවා. එතකොට පෙන වගේ එනවා. දත්වල තියෙන මේ සුද හැදෙනවා. මේ තියෙන මගේ ටූත් බ්‍රෂ් එක. මේකට කිසිම බැක්ටීරියා එකක් නොවන විදිහට උඩින් මම ක්ලෝස් කරලා තියෙන්නේ ක්ලිප් එකෙන්. මම යූස් කරන්නේ සිග්නල් ටූත් බ්‍රෂ් එක. එතකොට මේ ටූත් පේස්ට් එකත් දැන් ඉවර වීගෙන යන්නේ. ක්ලෝස් අප් ලෙමන් ෆ්ලේවර් එකක්. එතකොට මේක තමයි අද උදේත් මම මැන්දේ. එතකොට මම නාන්නේ හොඳ ගලකින් කුණු අතුල්ලලා. එතකොට කම්බි බ්‍රෂ් වලින් ඉඳලා මම කුණු අතුල්ලනවා. රෙදි වලින් මූණ පිහදලා තමයි මම මේ රත්මල් දාලා නාන්නේ. රත්මල් දාලා මගේ දත්වල තියෙන කුණුලු. මේ බලපන් මම මූණ මම බොරු නාලදි කැලලකින් අතුල්ලනවා කියන්නේ බොරු නෙවෙයි. ඇස්වල කබයක් තියෙනවා. මම මල පෙරේතෙක් වගේ ඉන්නවා නම් මේ දත් මදින්න නැති උන් ඉන්නේ. උන්ගේ දත්වල පිටි වගේ ඇලිලා තියෙනවා මේ වගේ. මේ හැමතැනම මේ විදුලි මහත් සුදට පේන්නේ උන්ගේ. ඒ විදුලි මහක්වත් පේන්නේ නැහැ. දත් මදින්න නැති උන් ළඟ ඉන්න බෑ. කටෙන් එන්නේ තන්නේ කරම. නිකන් අර කිරිපණුවන් ගේන කිරි ගඳ, පණු ගඳ. පණු නිකන් මොකක් හරි සතෙක් වුණා මේ සතාගේ අර පණුව සිලිසිලි ගාලා උඩ පනිත් තියෙන ගඳ එන්නේ. ඒ බලහම් මගේ දත්. බුලත් කහට දැස්සේරගෙන. තොලනම් මේ වතු වල වෙලා තින්නේ විදුලි මස් එහෙම. හොඳට මැදලා තමයි දත් තියෙන්නේ. හැමදාම උදේට මදින. මොකද බුලත් පිට කනවා කියන්නේ ආය බය වෙන්න දෙයක් නැහැ. කට ගඳ ගහන්නේ නැහැ. අනික මගේ කටේ කිසිම තැනක පණුව කාලා නැහැ මේ. ඒ වගේම තොපි වගේ අරවා මේවා කඩචෝරු දකින්න දේ කන උඹලට ගෙනන් දත්වල පණුවත් කාලා ඇති. එක බැක්ටීරියාස් හැදිලා ඇති. මොකද මම ඖෂධීය විට කන්නේ සාදික්ක දාලා එතකොට ඉඟුරු පියල් කෑල්ලක් දාලා මම විට කනවා. ඒ විට කනකොට මගේ දත්වල තියෙන ලෙඩ වලටත් හොඳයි. කහ කියන්නේ විෂ බීජනාශකයක්. කහ ටිකකුත් විට වලට දාලා කනකොට කහල තියෙනවනේ ඉඟුරු ටිකක්. එතකොට දත්වල තියෙන දත් වලටත් ගුණයි. එතකොට එනසල් කරාමු නැටි අද සූදුරු කොත්තමල්ලි වගේ ජාති විතරට දා ගන්නවා සමහර වෙලාවට. වසාවාසි අරවා මේවා. එතකොට අපේ අම්මා මට කවදාවත් පොඩි කාලේ ඔය සීනි බෝල් ටොෆි චොක්ලට් මුකුත් තරම් දුන්නේ නැහැ. ඊට පස්සේ අපේ අම්මා කියනවා මේ කඩේට එක්කන් ගිහිල්ලා ඔව කන්න එපා පුතේ. ඔව කන්න එපා මොඩස්. ඔයාගේ දත් ටික ඔක්කොම මේ සවුත්තු වෙයි. ඊට පස්සේ බලන්න දනාගේ අම්ම දනාට තියෙනවා ආදරේ. අපේ අම්මලා නම් අපිට පොඩි කරන් දෙනවා. ඒ ඔයාගේ දත් ටිකේ ඔක්කොම මෙන්න මෙච්චර ලොකු පණුවෙක් ඉන්නවා කියලා බය කරනවා මම එකට බය වෙලා කෑවේ නැහැ. මම විතක් වලට හුරු වුණා. එදා ඉඳලා මේ පුංචි කාලේ විත කාලා මට දැන් හුරුයි. ගානක් නැහැ. හරිද? මට දත් මදින්නේ නැහැ. අරවා මේවා කියලා කියන උන් මොනවද බන් දන්නේ උන් උන් මේ නිකන් මේ පිටින් මිනිස්සෙක්ව බලලා නිකන් මේ චරිත සාතික දෙන්න හදන්න එපා. ඕක හිප්පගෙන හිටු. ඒකනේ ඇත්තටම යාළුවනේ ඉතින් අපේ දන්න එකම ඇඳුම් අඳින්නේ එහෙම
දනා කියනවා එහෙම කමෙන්ට් දාන්න එපා නේ යාළුවනේ. තව දනාගේ වීඩියෝ ගොඩක් තියෙනවා අපි ඒ ටිකත් බලලා ඉමු. මේ කමල් ප්‍රසාද් කියලා එක කිලිලට් ගඳ පඩයක් දාලා තියෙනවා කමෙන්ට් එකක්. දනා ගූ කන වීඩියෝ එකක් ඕනි ගැම්මට කියලා. ගැම්මට එහා පැත්තේ උඩහ පාරේ ඉන්න රෙක්සි කියලා බැලියක්. ඒ බැලිගේ බැටි මං ගෙනල්ලා තියෙන්නේ. ඔන්න බරු නම් බැටි ටික. අපි බලමු මේකේ එන ස්මෙල් එක. මාරම රොමැන්ටික් ගඳක් එන්නේ. මේ බලපන්. බලුවෝ වල රොමැන්ටික් වීඩියෝ. අපි කමු. කකාල් බලමු මොනවා කීල එකක් දෙන්නේ කියලා. What? ඌනම්මා කියන්නේ යාළුවා. Oh fuck. Sama. Sama. Bawa kalau mau apa ini? මිනිස්සෙක් නෙමෙයි මූ අමුණු. කාලා ගිලලත් පෙන්නන්න තව තියෙනවා බලු පැටි මේ පිළිස. අතිතරන් දාගෙන කන්න පුළුවන්. ඊයා. රූට වමනේ ටත් වෙනවා. ඒක නරහත් තියෙන. මාර රහයි. එන පුග්ගන්සට ෆීල් වෙන අපි මට මේකෙන් ෆීල් වෙන පුග්ගන්සට මට මාර විදියට ඇක්සෙන්ට් වෙන්නේ නැගින්නේ. What the hell? ආස කරලා ඔන්නසු අපේ පිළිරස් පුග්ගන්සයි. Oh fuck. මේ මානසික ලෙඩෙක් මෙයාට මේ වගේ කමෙන්ට් දාන්න එපා. ඒක බලලා මෙයා මේව කරනවා. නෑ මම මොනවා මස් මාංශ අරගෙන කනවා බල්ලෝ. සත්තු අල්ලලා කනවා රසයි. වමනේ ටත් වෙනවා. What the hell? ඊයා. මෙයාට අපි වමනේ ඊක. මාරම රොමැන්ටික් පුග්ගන්දක් ෆීල් වුණා. මම බලංග බැටි කන්නේ නෑනේ. ඇත්තටම හරිම රසයි. ඔයාලත් බලු පැත්තක් කාලා බලන්න. ඇත්තටම කියනවා නම් මාරම ඒ කියන්නේ බොඩි එකටත් හෙල්දි. අපිරිය වෙන්න දෙයක් නෑ. මොකද ඇනිමල් පූප්ස් නේ, එක්ස්ක්‍රීමන්ට්ස් නේ. ඒවා කන එක ඇත්තටම ඔයාලගේ බොඩි එකට මාරම හොඳයි. කාලා බලන්න. අපි බව්වන්ට ආදරේ. අපි බව්ව ආරක්ෂා කරගන්න ඕනි. මිසිස් ඔටාරා ඔයාටත් එක කියන්නේ කවුද මේ ඔටාරා කියලා ඉන්නවනේ දැන් ඔය එයාලා ප්‍රොටෙක්ට් කරන කෙනෙක්. What the hell? ඔටාරා ඔයාට මොකද හිතෙන්නේ මේ ඔයා ඒවා බලන්න මොකද ඔයාලා බව්වන්ට ආදරය කරනවා විතරයි. ඔයා බව්වන්ගේ පූප්ස් ඊට් කරන්නේ නෑනේ. ඔයාත් අනිවාර්යෙන් බව්වන්ගේ පූප්ස් කාලා බලන්න. මාත් කාලා බැලුවා.